හායි යාළුවනේ. ඔන්න ඉතින් මං අද අලුත් වීඩියෝ එකක් අරන් ඇවිත් තියෙනවා. මේ තියෙන්නේ අපි මාලේ සිටි එකේ ඉඳන් අල්ලපු දූපත වන හුළුමාලේ දූපතට යන ගමන. ඉතින් අද අපි මේ යන්නේ බස් එකේ. මේක ඩබල් ඩෙකර් බස් එකක්. ඉතින් මායි මහත්තයයි බබයි ඩබල් ඩෙකර් බස් එකේ උඩ තට්ටුවේ ඉස්සරහම සීට් එක දුවලා ඇවිල්ලා අල්ලගෙන වාඩි වෙලා තමයි මේ අපි යන්නේ. ඉතින් ඕගලන්ට මේ පේන්නේ දැන් මේ පාරේ අද මේ නිවාඩු දවසක් හන්දා සිනග ඉතින් හැමතැනම ඉතින් හැමෝම shopping යනවා මේ වෙලාවට. ඉතින් මේ වම් පැත්තෙන් ඕගලන්ට පේන්නේ artificial beach එක. මෙතෙන්ට තමයි ඉතින් ගොඩක් කට්ටිය විනෝද වෙන්නේ එහෙම කරන්න එන්නේ නිවාඩු දවස් වලට. ඉතින් අද ඒකෙත් සෙනග ගොඩක්. වෙන්දට නම් අපිත් ඉන්නේ මෙහෙට. අද ඉතින් අපි අල්ලපු දූපතට යන්න කියලා හිතුවා. ඉතින් මේ දූපතට ඉස්සර නම් යන්න තියෙන්නේ බෝට්ටුවෙන්. දැන් අපිට බස් පාලම හදලා තියෙන හන්දා මේ යන්න පුළුවන්. අර තියෙන්නේ අර ඈත ඒ පාලමේ තමයි අපි දැන් යන්න හදන්නේ. ඉතින් මේ පාලමට කියන්නේ චයිනා මෝල්ඩිව්ස් ෆ්‍රෙන්ඩ්ෂිප් බ්‍රිජ් කියලා. ඉතින් මේකේ තමයි අපි අද යන්නේ. ඉතින් ඕගලන්ට පේනවා ඇති මේ ලස්සනට පාරේ දෙපැත්තේ වාහනයි මෙහි පාරවල් තියෙන්නේ කොහොමද කියලා. මෙහි තියෙන්නේ කහයිරි නෙමේ සුදු ඉරි. මේ ඔහොම තමයි ඉතින් අපි යන්නේ. අපි බලමු ඉතින් යන් ඕගලන්ගොත් අපිත් එක්ක මේ ගමන අද. මෙහි මාලේ හැමතැනම කලර් ලයිට් නෑ මේ මාලදිවයිනේ. කලර් ලයිට් තියෙන්නේ තැන් කීපයක විතරයි. ඉතින් ඕගොල්ලන්ට පේනවා මේ තැන් කීපයකින් එකක් තමයි ඔය ඉස්සරහා තියෙන්නේ කලර් ලයිට් එක. මේ කලර් ලයිට් එක තියෙන්නේ පාලමේට ඇතුල් වෙන්නයි පාලමෙන් පිට වෙන්නයි තමයි මේ කලර් ලයිට් එක තියෙන්නේ. ඔන්න දැන් අපි පාලමේ යන ගමන්. මේ දෙපැත්තෙම ඉතින් තියෙන්නේ මුහුද තමයි. මේකේ සමහරක් කට්ටිය සර්ෆ් කරනවා මාළු මේ බෝට්ටු නවත්තගෙන මාළු අල්ලන ඒවා කරනවා. මේ පාලම යටි බෝට්ටු යන්නේව එහෙම යනවා. මේ පාලමේ යද්දී ඔයගලන්ට පේනවා ඇති එයාපෝට් එක. අර දුරින් ඈතින් තියෙන එයාපෝට් එක මං zoom කරලා පෙන්නන්නේ මේ ෆ්ලයිට් කීපයක් එමිරේට්ස් එකේ ෆ්ලයිට් නවත්තලා තියෙන එයාපෝට් එක. මෙහි පාලමේ යද්දී අනිවාර්යෙන් තියෙන නීතියක් තමයි මෝටර් බයික් වල යන හැමෝම හෙල්මට් දාන්න ඕන. පාලමේ විතරයි මේ රටේ හෙල්මට් දාන්න අනිවාර්යයි. මේ තියෙන්නේ තවත් කලර් ලයිට් තියෙන එක තැනක්. මේ කලර් ලයිට් එක තියෙන්නේ ඉතින් එයාපෝට් එකේ ඉඳන් එයාපෝට් එකට ඇතුල් වෙන්න තමයි මෙතනින් වම් පැත්තට. මේ වම් පැත්තෙන් වට කරලා තියෙන්නේ එයාපෝට් එක. අපේ ඉතින් හයිවේ එකේ යනවා වගේ තමයි ඉතින් මේ පාලමේ යනවා කියන්නේ. ඒ පාලමත් ලස්සනට හදලා තියෙනවා මේක. මේකේ ලේන් 4ක් තියෙනවා. බයිසිකල් යන්න තියෙන්නේ ඔක්කොම වම් පැත්තෙන් විතරයි. කාර් යන්න තියෙන්නේ දකුණු පැත්තෙන්. එහා පැත්තෙන් තියෙන්නේ අර එයාපෝට් එකේ යන වාහන. ඒකේ සාමාන්‍ය වාහන වලට යන්න බෑ. එයාපෝට් එකේ කට්ටියගේ වාහන විතර යන්න පුළුවන්. මේ දකුණු පැත්තේ ඔයගලන්ට පේනවා ඒ දිගටම සෝලර් පැනල් තමයි ගහලා තියෙන්නේ. බලන්න ඉතින් මේක පුංචි රටක් වුණත් මේ ඒ ප්‍රයෝජනය ගන්න හැටි ඒ දේවල් වලින් දිගටම ගහලා තියෙන්නේ සෝලර් පැනල්. ඔන්න දැන් අපි ඒ දූපතට ඇතුල් වුණා. මේක තමයි හුළුමාලේ දූපත. ඉතින් ඕගොල්ලන්ට මේ දූපත දැක්කහම පේනවා ඇති මාලේ සිටි එකට වඩා ගොඩක් වෙනස්. මෙහි සිටි එකේ ගොඩක් ගස් එහෙම වවලා තියෙනවා දෙපැත්තේ. මෙහි අනික දැන් මේ අලුතෙන් ගොඩ කරලා හදපු මේ දූපතක් මේක. මේ ඉතින් ඕගොල්ලන්ට මේ දෙපැත්තෙන් පේනවා මේ ඔක්කොම මේ අලුතෙන් හදන බිල්ඩින්. මේවා ගොඩක් ඒවා අපාර්ට්මන්ට්. යට තට්ටු ඒගොල්ලන් කඩවල් වල ෂෝරූම් හැටියට පාවිච්චි කරනවා. සමහරක් ඒවා කාර් පාක් වලට උඩ තියෙන්නේ ඔක්කොම අපාර්ට්මන්ට්ස්. ඉතින් මේ දූපත ගොඩක් නිදහස් ඉඩකඩ තියෙනවා ලස්සනයි මාලේ සිටි එකට වඩා. මොකද මාලේ පැක්ගතිය වගේ එක මේකේ නැහැ. ඒක ඕගොල්ලන්ටත් බැලුමට පේනවා ඇති. මේ ඉස්සරහා කෙලින් පේන මේ දකුණට හැරෙන හැම පාරකින්ම මේ ගිහාම වැටෙන්නේ බීච් එකට. දැන් මේ බීච් එකට මෙහා පාරෙන් තමයි අපි මේ යන්නේ. මේ ඕන පාරකින් දකුණු පැත්තට හැරලා ගිහාම කෙලින්ම වැටෙන්නේ මුහුදට. ඉතින් මේ තියෙන්නේ බස් හෝල්ට් එකක්. ඉතින් එහෙනම් ඔන්න යාළුවනේ අපේ අද ගමන බස් එකේ යන ගමන මෙතනින් ඉවර වෙන්න ළඟයි.
ඉතින් ඊළඟ වීඩියෝ එකකින් බලමු අපි අද හුළු මාලට ඇවිල්ලා කොහෙද යන්නේ කියලා. හමු වෙමු.